අයි බෝන් ඔගොල මේ තුලාන්න එස්සල් ඩිසන් YouTube චනල එකත් එක්ක මේ තියන්නේ මගේ පලවෙනි YouTube චනල එක ඒ චනල්ල එක මගේ අතින් නැති වුණා ඉතින් මේක තම මගේ අලුත් YouTube චනල එක ඉතින් මේ චනලගේ අලුත්ම වීඩියෝස් ඔකලා ලකටම ගන්න කරන්න ඕනම් මේ චනල එක සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඇලර්ට් එකකින් එහෙනම් අද යමු වීඩියෝ එකට අද අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ ඩැමේජ් ෆොටෝ එකක් මෙන්න මේ විදියට Photoshop වලින් එඩිට් කරගන්න කොහොමද කියලා එහෙනම් අපි යමු වීඩියෝ එකට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝ ළඟ තියෙන ඕනම Photoshop version එකක් ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ Photoshop software එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන open කියන එක උඩට ක්ලික් කරලා ඔයගලන්ට ඔයගලන්ගේ images තියෙන folder එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මෙතන file open ගිහිල්ලා images තියෙන තැනට ගිහිල්ලා එතනින් open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් shortcut එකක් විදිහට keyboard එකේ control O press කරලා ඔයගලන්ට මේ විදිහට ඔගලන්ගේ ෆෝල්ඩර්ස් ළඟට යන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරලා ඕපන් දෙනවා. හරි. අද අපි මෙන්න මේ ෆොටෝ එකේ තමයි ඩැමේජ් පොයින්ට්ස් අයින් කරගන්න යන්නේ. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මෙතන මේ දකුණු පැත්තේ තියෙන layer palette එකේ right click කරලා duplicate layer දෙනවා. ඊට පස්සේ මෙතන window එකේ okay දෙන්න. හරි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන layers වල background copy කියලා අලුත් layer එකක් ආවා. ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ වම් අත පැත්තේ තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් tool palette එක. එතන ටූල් පැලට් එකේ යට ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක. එතන ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනට යනවා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ mouse point එක brush එකක් විදිහට වෙනස් වුණා. ඔයගලන්ට ඒ brush එක ඕන නම් keyboard එකේ open box brackets සහ close box brackets වලින් ඔයගලන්ට brush එකේ size එක ලොකු පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් brush එකක් ඇඳලා තියෙනවා. ඒ brush එක උඩ මෙතන ක්ලික් කරලා මෙතන size එක ඔයගලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. hardness එකත් අඩු වැඩි කරගන්න පුළුවන්. මම මෙතනදී hardness එක 0 විදිහට දාගන්නවා. ඔයගලන්ට මෙතන size එක ඕන විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ඔයගලන්ට keyboard එකේ box brackets වලින් අඩු වැඩි කරගන්න එක ඒක තමයි shortcut එකක් විදිහට ලේසි. අපි මේ ෆොටෝ එක zoom කරගන්න ඕන. අපි කරන්න ඕන keyboard එකේ alt key එක press කරගෙන එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන clone stamp tool එක මේ විදිහට වෙනස් වෙනවා press කරගෙන ඉද්දි. ඊට පස්සේ ඔයගලන්ට ඔයගලන්ගේ mouse එකේ mouse wheel එක ඉස්සරහට පස්සට කරාම මේ විදිහට zoom in zoom out වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට zoom කරගෙන ඉවර වෙලා මම මෙතන open box brackets වලින් මේ විදිහට මේක අඩු කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඩැමේජ් වෙලානේ තියෙන්නේ. එතකොට අපි කරන්න ඕන මෙන්න මේ වටේ තියෙන හොඳට තියෙන තැන් වලින් අරගෙන ඒ ඩැමේජ් වෙලා තියෙන පොයින්ට් එක ෆිල් කරන්න. එතකොට අපි කරන්න ඕන keyboard එකේ alt key එක press කරගෙන එතකොට මේ විදිහට icon එක මාරු වෙනවා. ඊට පස්සේ single click එකක් දෙන්න හොඳ තැනකින් ෆොටෝ එක ඩැමේජ් වෙලා නැති තැනකින් මේ විදිහට click එකක් දීලා ඉවරලා ඩැමේජ් වෙලා තියෙන කුඩ ටිකකින් හිල්ලා මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගෙනිච්චට පස්සේ එතන ෆිල් වෙනවා. ඊට පස්සේ touch එකක් දෙන්න. ඊට පස්සේ ආයි මම වෙන තැනකින් මේ විදිහට ක්ලික් කරලා ආයි මම මෙතන මේ විදිහට ගිහලා ටච් එකක් දෙනවා. ඒ වගේ ඔයගලන්ට වටේටම ගිහිල්ලා මේ විදිහට ටච් එකක් දීදී ඔයගලන්ට එතන ඩැමේජ් වෙලා තියෙන තැන ෆිල් කරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න මේ විදිහට ෆිල් කරද්දී එකම තැනකින් ටච් කර ෆිල් කරන්න එපා. එතකොට වෙන්නේ ෆොටෝ එක බලද්දී අපිට තේරෙනවා නිකන් මේක එඩිට් කරපු ෆොටෝ එකක් කියලා. අපි කරන්න ඕන මේක එඩිට් කරලා නැති විදිහට ඔරිජිනල් ෆොටෝ එකක් විදිහට හදාගන්න. මේ විදිහට alt key එක press කරගෙන එතන මේ විදිහට ටික් කරනවා. හරි. එතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි ඩැමේජ් පොයින්ට් එක අයින් කරා. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ ෆොටෝ එක මූව් කර ගන්න ඕන. ඒකට අපිට කරන්න තියෙන්නේ keyboard එකේ space bar එක press කරගෙන මේ විදිහට mouse point එක මේ විදිහට අදින්න පුළුවන්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් hand icon එකත් එක්ක ෆොටෝ එක මූව් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට clone stamp tool එක පොඩ්ඩක් අඩු කරගෙන මේ විදිහට වෙන තැනකින් alt key එක press කරගෙන ක්ලික් කරගෙන මේ විදිහට single click එකක් දීලා මේ විදිහට ක්ලික් කරගන්නවා. මේ විදිහට තව තැන් දෙක තුනකින් ක්ලික් කරගන්නවා. හරි. එතනත් බලා ගන්න පුළුවන් ලේසියෙන්ම අපි මේ ටික හදාගත්තා. මම තව පොඩ්ඩක් මේ විදිහට යටට ගිහිල්ලා මේ විදිහට clone stamp tool එක මේ විදිහට හදාගෙන මේ විදිහට ක්ලික් එකක් දීලා ආයි මේ විදිහට මම මේ විදිහට හදා ගන්නවා. හරි. අපි මේ ඩැමේජ් වෙලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන ඉවරයි. දැන් අපිට මේ ෆොටෝ එකේ මේ පුද්ගලයාගේ බියර්ඩ් එක හදා ගන්න ඕනේ. මේ විදිහටමයි මේ විදිහට ටූල් එක පොඩ්ඩක් වෙනස් කරගෙන alt key එක press කරලා මේ විදිහට ක්ලික් කරලා මෙහෙම ක්ලික් කරගන්නවා. හරි. මේ විදිහට මම මෙතනත් හදා ගන්නවා. alt key එක press කරගෙන මේ විදිහට single click එකක් දෙනවා. තව single click එකක් දෙනවා.
අයි මම මේ වෙන තැනකින් අරගෙන මෙතන බලන්න පොඩි කුට් එකක් තියෙනවා එතනත් හදාගන්න මම පොඩ්ඩක් ආයි බ්‍රෂ් එක පොඩි කරගෙන මම ක්ලික් එකක් දුන්නා මෙතන ක්ලික් එකක් දුන්නා ඊට පස්සේ මම මෙතනත් හදාගන්නවා ක්ලික් එකක් දුන්නා ඔයගලන්ට මේ විදිහට එඩිට් කරද්දී ඔයගලන්ගේ මොකක් හරි වැරදුනොත් ඔයගලන්ට පුළුවන් අන්ඩු කරන්න. ඒ කියන්නේ අපි කරපු එඩිට් එකේ එක පියවරක් ආපස්සට යනවා. ඒකට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ control එක press කරගෙන reset button එක press කරන්න ඕන. මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් අන්ඩු වෙනවා. හරි. මම පොඩ්ඩක් zoom කරගෙන කීබෝඩ් එකේ alt key එක press කරගෙන mouse wheel එක ඉස්සරහට කරකවනවා. වෙන තැනකින් click කරලා මේ විදිහට මම fill කර ගන්නවා. අතරත් ඒ විදිහට හදා ගන්නවා. alt key එක press කරා single click එකක් දුන්නා මේ විදිහට click කරා alt key press කරා single click එකක් දුන්නා alt key එක අතෑරියා මේ විදිහට fill කරා alt key එක ආයෙ මෙතන press කරනවා single click එකක් දෙනවා ඊපස්සේ alt key එක අතාරිනවා මේ විදිහට click කරනවා ආයෙ alt key එක press කරනවා single click එකක් දෙනවා alt key එක අතාරිනවා මෙතන press කරනවා මම පොඩ්ඩක් මෙතනදී brush එක ලොකු කරගන්නවා close box brackets වලින් මේ විදිහට ලොකු කරගෙන alt key එක press කරා single click එකක් දුන්නා මේ විදිහට click කරා මම ආයි පොඩ්ඩක් open box brackets වලින් brush එක පොඩ්ඩක් පොඩි කරගන්නවා alt key එක press කරා click එකක් දුන්නා මේ විදිහට press කරා එතනත් හදාගන්න alt key එක press කරගෙන ඉන්න ගමන්ම mouse එකේ click එකක් දෙනවා අතාරිනවා මේ විදිහට click කරනවා alt key press කරා mouse එකෙන් click එකක් දුන්නා alt key අයින් කරා මේ විදිහට fill කරනවා මම පොඩ්ඩක් brush tool එක ලොකු කරගන්නවා alt key press කරා මේ විදිහට click කරා ආයෙ alt key press කරා මේ විදිහට click කරනවා මෙතනත් ඒ විදිහටම හදාගන්නවා ඒ විදිහටම හදාගන්නවා මෙතනත් අපි මේ විදිහටම කරනවා alt key එක press කරගෙනම ඉන්නවා mouse එකෙන් single click එකක් දෙනවා alt key අතාරිනවා මේ විදිහට click කරගෙන යනවා alt key press කරනවා single click එකක් දෙනවා alt key අතාරිනවා mouse එකෙන් මේ විදිහට click කරනවා ආයෙත් නැවත alt key press කරනවා අතාරිනවා single click එකක් දීලා අතාරිනවා මෙතනදී පොඩ්ඩක් brush එකේ size එක වැඩි කරගන්නවා close box brackets වලින් alt key එක hold down කරගෙන single click එකක් දීලා මේ විදිහට ඒ damage point එකට click කරගෙන යනවා පොඩ්ඩක් brush එක මෙතනදී මම පොඩි කරගෙන ඉවර වෙලා alt key එක hold down කරගෙන single click එකක් දීලා alt key එක අතහැරලා මේ විදිහට click කරගෙන යනවා හරි අපි දැන් beard එක edit කරගෙන ඉවරයි. තව පොඩ්ඩක් මෙතන edit කරන්න තියෙනවා. පොඩ්ඩක් zoom කරනවා. zoom කරන්නේ alt key එක hold down කරගෙන mouse wheel එක ඉස්සරහට පස්සට කරනවා. හරි. අපි දැන් මේ පුද්ගලයාගේ beard එක edit කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන face එක edit කරගන්න. අද මම පොඩ්ඩක් zoom කරගෙන ඉවරලා clone stamp tool එක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඊට පස්සේ alt key එක hold down කරගෙන mouse එකේ single click එකක් දීලා alt key එක අයින් කරලා මේ විදිහට click කරගෙන යනවා. ආයෙ මම මෙතනත් මේ විදිහටම කරනවා. මේ වගේ පොඩි තැන් ඔයගොල්ලෝ හොඳට zoom කරලා edit කරන්න නැත්නම් මේ ෆොටෝ එක බලන කට්ටියට පේනවා අපිට edit කරපු ෆොටෝ එකක් කියලා. හරි මගේ අතේ ඉතර පොඩ්ඩක් වරදුනා කීබෝඩ් එකේ control Z press කරලා ආපස්සට යනවා. ආයි මම alt key එක hold down කරගෙන මෙතනින් click කරලා එතනට ගෙනියලා press කරනවා. හරි මම මෙතනත් මේ විදිහට edit කරගන්නවා.
හරි අපි මෙතන එහිබබේ ඩැමේජ් වෙලා තියෙන තැන් ටික හදා ගන්න ඕන. මෙතන ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන ක්ලික් එකක් දීලා මේ විදිහට ප්‍රෙස් කරලා හොඳට මතක තියාගන්න දැන් අපි එහිබබේ ඩික් කරද්දී එහිබබේ තියෙන වෙන කලර් ගන්න. එතකොට දැන් ඔයගොල්ලෝ එහිබබේ ඩික් කරද්දී මෙතන ස්කින් එක තියෙන තැනින් ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන එතනින් ක්ලික් කරලා ගන්න එපා. එහිබබේ තියෙන තැනකින්ම ක්ලික් කරලා එඩිට් එක ගන්න. හරි අපි මූණත් එඩිට් කරගෙන ඉවරයි. දැන් අපි කන එඩිට් කරන්න යන්නේ බලාගන්න පුළුවන් කනේ පොඩි සියුම් තැන් ඕගලන්ට කනේ තියෙන කර්ව්ස් ඒවා හොඳට බලාගන්න පුළුවන්. ඒවා අපි එඩිට් කරලා නැති ගානට හොඳට එඩිට් කරන්න ඕන. zoom කරන්න මම ආයි කියන්න කීබෝඩ් එකේ alt key එක press කරගෙන mouse wheel එක ඉස්සරහට පස්සට කරාම zoom in zoom out වෙනවා. අපි මේ විදිහට කනත් එඩිට් කරගන්නවා. මේ විදියට ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක පොඩ්ඩක් බ්‍රෂ් එක ලොකු කරගන්නවා. තව මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි ඩැමේජ් වෙච්ච පොයින්ට් එකක් තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් එඩිට් කරගන්නවා. මේ විදිහට බ්‍රෂ් එක පොඩ්ඩක් සයිස් එක වැඩි කරලා ඒ වගේම මම මෙතන පොඩ්ඩක් කළු වෙලා තියෙනවා. එතනත් එඩිට් කරගන්නවා. හරි ඔයගලන්ට මේ විදිහට අපි එඩිට් කරගත්ත ෆොටෝ එකේ ෆයිනල් අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ෆොටෝ එක අපි ඩැමේජ් පොයින්ට් එඩිට් කරන්න කලින් තිබ්බ විදිහේ එඩිට් කරාට පස්සේ තියෙන විදිය. ඔයගලන්ට දකුණු අත පැත්තේ මෙතන ලේයර්ස් බලා ගන්න පුළුවන්. මම මෙතන බෑග්ග්‍රවුන්ඩ් කොපි එකක් ගත්තේ. ඔයගලන්ට මේ වෙනස පෙන්වන්න ඕන නිසායි. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකයි බෑග්ග්‍රවුන්ඩ් කොපි කියන ලේයර් එකයි. ඔයගලන්ට මෙතන බෑග්ග්‍රවුන්ඩ් කොපි කියන ලේයර් එක උඩ වම් පැත්තේ විසිබිලිටි අයිකන් එකක් බලා ගන්න පුළුවන්. මම මේ අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ලේයර් එක හයිඩ් වෙලා යනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තමයි අපි එඩිට් කරන්න කලින් තිබ්බ ඩැමේජ් ෆොටෝ එක. ඊට පස්සේ මේ තියෙන අපි එඩිට් කරාට පස්සේ තියෙන ෆයිනල් අවුට්පුට් එක. ඔයගලන්ට මේ විදිහට ඩැමේජ් ෆොටෝස් විතරක් නෙමෙයි ඔයගලන්ට තියෙන ෆොටෝස් වල කලර්ස් එඩිට් කරගන්න පුළුවන්. ඔයගලන්ට ෆොටෝස් වල තියෙන මාක්ස් අයින් කරගන්න පුළුවන්. මම මේ කියලා දීපු ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එකෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් තවත් මේ වගේ graphic design tutorials ඔයගලන්ට බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා alert එකේ ඔයගලන්ට මේ වීඩියෝ එක වටිනවා නම් like එකක් දාලා comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලන්ට මොන හරි Photoshop ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ආලයා comment section එකේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. එහෙනම් අනිත් tutorial එකෙන් අපි ඊළඟ දවසේ හම්බෙමු.